වයි හැන්දෑව නිකයත් එක්ක තිල් අපි කන කෑම පිරිසිදුවට කන්න වගේම සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පුරුදු අපි ආහාර ගන්නකොට අපි මේන්ටේන් කරන්න ඕනේ. ඕනෙක් අය මන්නන් දෙපාරක් බත් හෝදල තමයි බත් කන්න. දෙපාරක් අත හෝදලා බත් කන්න ඕනේ. බත් හොදන්න ඕනේ ඒ නැද්ද මං බත් හෝදලනේ බත් කන්න. අත හොදන්නේ නැද්ද? නෑ අත හොදන්න කෑවට පස්සේ. පෞගි දවසක ඇමරිකාව එක ප්‍රාන්තයක සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පුරුදු ගැන වර්ක්ෂොප් එකක් තිබිලා තියෙනවා. ඒ වර්ක්ෂොප් එකේදී පිරිසිදුවට කෑම කන්නේ කොහොමද? කෑම වලින් හැදෙන ලෙඩ මොනවද? ওই විදිහේ ලොකු ලෙක්චර්ස් වගේක් දීලා තියෙනවා. වර්ක්ෂොප් එක ඉවරලා ටික වෙලාවක් යද්දි දිල් වර්ක්ෂොප් එකේ මේ ලෙක්චර්ස් අහගෙන හිටපු මිනිස්සුන්ට බඩේ අමාරුවයි වමනයයි හැදිලා තියෙනවා. නෑ ඒ මොකෝ ලෙක්චර් එක දිරව ගන්න බැරුවද? ලෙක්චර් එක දිරව ගන්න බැරුව නෙමේ. එතන දීපු කෑමක් විස වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ. දැන් සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පුරුදු ගැන කතා කරපු වර්ක්ෂොප් එකේ දුන්නු කෑම සෞඛ්‍ය ආරක්ෂිත නෑ. මිනිස්සුන් හොස්පිටල් ඇඩ්මිට් කරලා ගොඩක් මිනිස්සු ඇවිල්ලා කම්ප්ලේන් කරලා තිනවා. තව 400ක් විතර කම්ප්ලේන් කරලා නැල්ලු. ඒගොල්ලෝ කියන විදිහට ඒ අයටත් මේ බඩේ අමාරුවයි වමනයයි හැදිලා ඇති කියලා තමයි ආරංචි වෙන්නේ. අපෝන එකයි ඕකන ඇමරිකාවේ සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙන්න ඕනේ. හරි ඔයා ඒක ගැන බලන්න ඕනේ නෑ. සින්දුවක් කියන්න දෙන්න. කාටද සෞඛ්‍ය ඇමතිටද? කාට හරි කමන්නේ. කියනවා බලන්න. බඩ රිදවීම බඩයම දෝපාජනේ මට ඉවසන්න බෑ පුංචි පණුහාමිනේ අප පැතුසේ මට ඉවසන්න බෑ හාමිනේ ඔන්න ඕක නවත්ත ගන්න. අන්නේ අම්මේ මෙන්න මූමට හාමිනේ කිව්වා. කටවා ගන්න.